හිතන්න ජනාධිපති කෙනෙක් යාපනයේ සංහිඳියාව ගැන කතා කරන්න. ඒක සෝෂල් මීඩියා වල පිස්සුවක් වගේ පැතිරෙනවා. හැබැයි ඒ ලයික්, ෂෙයා, ඒ කමෙන්ට් පස්සේ තියෙන ඇත්ත කතාව මොකද්ද? අන්න ඒක තමයි අපි අද මේ ගැඹුරු අධ්‍යයනයක් ඇසුරෙන් හාරලා බලන්න යන්නේ. ඉතින් සාමය ගොඩනගන්න ගියපු සංචාරයක් ඔන්ලයින් හිට් එකක් වෙනවා. ඒත් ඒ ලයික් වලින් ඒ hina වෙන මූණු වලින් ඇත්තටම සම්පූර්ණ කතාවම කියවෙනවද? සමහර විට අපි දකින්න දෙයට වඩා ගොඩක් ගැඹුරු පරස්පර කතාවක් මේක පිටිපස්සේ තියෙනවද? මේ කතාව හරියට ලූණු ගෙඩියක් වගේ. අපි ඒකේ පොත්තෙන් පටන් අරගෙන තට්ටුවෙන් තට්ටුව ගලවලා හරයටම යමු. මුලින්ම බලමු මතු පිටින් පේන දේ. ඊට පස්සේ ඒ යට තියෙන කොන්දේසි සහිත බලාපොරොත්තු. ඊටත් යටින් එන ජාතිකවාදී ප්‍රතිචාර. මේ ඔක්කොම මැද තියෙන හැමෝටම පොදු දුක්ගැනවිලි මොනවද කියලාත් බලලා අවුරුද්දක් ගියාම මේ ඔක්කොම කොහොම වෙනස් වුණාද කියලාත් අපි හොයලා බලමු. හරි එහෙනම් අපි පටන් ගමු පළවෙනි පොත්තෙන්. ඒ කියන්නේ මතු පිටින් පෙනෙන දේ. ජනාධිපතිවරයාගේ යාපනයේ සංචාරයේ මුලින්ම සමාජ මාධ්‍යවල පෙනුනේ කොහොමද? අතිශයින්ම ධනාත්මක බලාපොරොත්තු ගොඩක් දල්වපු සිදුවීමක් විදියට. සමාජ මාධ්‍ය ඇත්තටම උණුසුම් වුණා. ලංකා ඉතිහාසයේම මෙහෙම ජනාධිපති කෙනෙක් දැක්කමයි සමහරු ශ්‍රී ලංකාවේ පියා කියලාත් කිව්වා. මේ කමෙන්ට්ස් වලින් පිරීලා ගියා. මේකෙන් පැහැදිලිවම පේනවා මිනිස්සුන්ට ಜಾති ભેද අමතක කරන විදිහේ නායකත්වයක් කොච්චර ඕන වෙලා තිබුණාද කියලා. විශේෂයෙන්ම එතුමාගේ සරලකම ගොඩක් දිනෙක හිත දිනාගත්තා. හැබැයි ඒ පේන්න තිබුණු ප්‍රශංසාවට යටින් වෙනම කතාවක් තිබුණා. අපි දැන් මේ පළවෙනි පොත්ත ගලවලා බලමු. එතන තමයි අපිට හම්බ වෙන්නේ දෙමළ ප්‍රජාවගේ හිතේ තිබුණු ගැඹුරු සැකය අර ඒ එක්කම තිබුණු කොන්දේසි ගොඩ. ගොඩක් දෙනෙක් එක රටක් එක ජාතියක් කියන අදහසට කැමති වුණා. ඒක ඇත්ත. ඒකෙන් ලොකු සහයෝගයක් පෙනුණා. හැබැයි ඒකෙන් අදහස් උනේ හරි දැන් අපිට දේශපාලන විසඳුම ඕන නැහැ කියන එක නෙවෙයි. කතාව ඊට වඩා ගොඩක් සංකීර්ණයි. මෙන්න මේක තමයි ගැටලුවේ හරියටම මැද. බලන්න එක පැත්තකින් තියෙනවා තයි පොංගල් සැමරීමට සහභාගී වෙනවා වගේ සංකේතාත්මක දේවල්. හැබැයි අනිත් පැත්තෙන් තියෙන්නේ දශක ගාණක් තිස්සේ ඉල්ලන බලය බෙදීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වගේ හරියාත්මක දේවල්. මේ දෙක අතර ලොකු පරතරයක් තියෙනවා කියන එක තමයි ගොඩක් දෙනෙක් පෙන්වා දුන්නේ. මේ අධ්‍යයනයේ තියෙන මේ උපුටා දැක්වීමෙන් ඒ බය ගැන හොඳටම පැහැදිලි වෙනවා. ඒ කියන්නේ එකමුතුකම කියන ලේබල් එක යටතේ සංස්කෘතික සංදර්ශන පාවිච්චි කරලා ඇත්ත දේශපාලන ප්‍රශ්න යට ගහයිද කියන සාධාරණ සැකය. ඉතින් මොනවද යත්ත ප්‍රශ්න? දෙමළ ප්‍රජාව ඉල්ලපු දේවල් හරිම පැහැදිලි. එකක් හමුදාව අත්පත් කරගෙන ඉන්න ඉඩම් ආපහු දෙන්න. උතුරේ බෞද්ධකරණය කියලා කියන ක්‍රියාවලිය ගැන අවධානය යොමු කරන්න. අතුරුදහන් වෙච්ච අයට සහ දේශපාලන සිරකරුවන්ට යුක්තිය ඉටු කරන්න. ඒ වගේම ඇත්තදම අර්ථවත් බලය බෙදීමක් ක්‍රියාත්මක කරන්න. හරි බෞද්ධකරණය කිව්වොම සමහරුන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ කියලා. මේ අධ්‍යයනයට අනුව විචාරකයෝ මේ වචනේ පාවිච්චි කරන්නේ සාම්ප්‍රදායිකම දෙමළ බහුතරයක් ඉන්න පළාත්වල සමහර වෙලාවට මතභේදාත්මක ඉඩම්වල රජයේ අනුග්‍රහය අතුව බෞද්ධ සිද්ධාස්ථාන හදන එක විස්තර කරන්න. තයිඩිතිස්ස විහාරය වගේ ප්‍රශ්න තේරුම් ගන්න මේ පසුබිම දැනගෙන ඉන්න එක වැදගත්. දැන් අපි ලුණු ගෙඩියේ ඊළඟ තට්ටුවට යමු. මේක සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තක්. ඒ තමයි ජනාධිපතිවරයාගේ මේ ක්‍රියා දිහා සමහන් කිරීමක් විදිහට බලපු දකුණේ සිංහල ජාතිකවාදීන්ගෙන් ආපු සැර උපහාසාත්මක ප්‍රතිචාර. එයාලගේ ප්‍රධානම චෝදනාවක් වුණේ මේකයි. ජනාධිපති සිංහල අවුරුද්ද වගේ දේවල් මග ඇරලා දෙමළ උත්සව වලට ලොකුවට සහභාගී වෙනවා කියන එක. අවුරුදු දවසේ හැංගිලා ඉඳලා මේක ලොකුවට සමරනවා. ලංකාවේ ලොකුම ජාතිවාදී ඔබයි වගේ කමෙන්ට් වලින් යදාස හොඳලම පේනවා. උපහාසය ඒ කියන්නේ සාකාසම් එයාලගේ ප්‍රධානම අවියක් වුණා. මේ වගේ හිනාවන ඉමෝජි දාලා එයාලා කියන්න හැදුවේ මේක ඇත්ත නෙවෙයි මේක නිකන් ෆිල්ම් එකක් රංගපෑමක් විතරයි කියලා. කොටියා කියන වචනයට ලොකු දේශපාලන බරක් තියෙනවා. විවේචකයෝ මේ යෙදුම පාවිච්චි කළේ ජනාධිපතිව පරාජිත LTTE සංවිධානයට සම්බන්ධ කරන්න. ඒ කියන්නේ එයාගේ හිතවතෙක් විදිහට ලේබල් කරන්න. එයාලගේ තර්කය වුණේ දෙමළ ජනතාව එක්ක එකතු වෙන එක කියන්නේ බෙදුම්වාදයට උදව් කරනවා වගේ වැඩක් කියන එක. හරි. අපි දැන් ලුණු ගෙඩියේ තට්ටු ගලවලා හරේටම ඇලිත් ඉන්නේ. මෙතන තමයි අපිට හම්බ වෙන්නේ උතුර දකුණු දෙමළ සිංහල කියලා භේදයක් නැතුව හැමෝටම පොදු වුණු ප්‍රශ්න. ඒ තමයි පාලනය සහ ආර්ථික දුෂ්කරතා ගැන තිබුණු කලකිරීම. උදාහරණයක් විදිහට ජනාධිපතිවරයා මේ සංචාරයේදී ජාතික නිවාස ආධාර වැඩසටහනේ මුදල වැඩි කරනවා. රුපියල් මිලියන 2ක් දක්වා. හැබැයි ඒ වගේ ප්‍රතිපත්තිය මේ නිවේදන එක පැත්තකින් ඇත්ත ජීවිත තව පැත්තකින්. වඩමාරච්චි නැගිනහිර වැසියෙකුගේ මේ කතාවෙන් ඒ පරතරය හොඳටම පේනවා. මට ගෙයක් දුන්නා ඊට පස්සේ සල්ලි දුන්නේ නැහැ. ණයට මගේ බිරිඳගේ රත්තරන් බඩු වික්කා.
මේවා තමයි ජාතීය පළාත කියලා වෙනසක් නැතුව හැමෝටම තිබුණු ප්‍රශ්න. 6 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතරමඟ නවතුනේ එක. රටේ මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කරගන්න බැරි වෙච්ච එක. අහස උසට යන ජීවන වියදම, ලොකු දූෂණ නඩු හිමින් යන එක. මේ දුක් ගැනවිලි හැමෝටම පොදු වුණා. හොඳයි අපි දැන් එන්නේ මේ විග්‍රහයේ අවසානයේට. එදා තිබුණු ඒ හැඟීම්, ඒ බලාපොරොත්තු, ඒ විරෝධතා අවුරුද්දක් ගියාට පස්සේ කොහොමද වෙනස් වුනේ? කොහොමද තවත් දැඩි වුනේ? අපි බලමු. මේ අධ්‍යයනයෙන් හෙළිවෙන වැදගත්ම දෙයක් තමයි මේ මිනිස්සුන්ගේ ඉවසීමත් සීමාවක් කල්ලිකුතුීමේ දිනයක් තියෙනවා කියන එක. බලන්න 2025 දී තිබුණේ අඩුම ගානේ යම්කිසි බලාපොරොත්තුවක්, සුපරීක්ෂාකාරී සුහදත්වයක්. හැබැයි 2026 වෙද්දී ඒ කොන්දේසි සහිත ඉවසීම ඉවර වෙලා. තයිඩි විහාරය වගේ ප්‍රශ්න විසඳෙන්නේ නැතිකොට පොදු ඉල්ලීම් ඉලක්කගත චෝදනාව බවට පත් වෙලා. ඉතින් මේ අධ්‍යයනයෙන් අපිට පෙන්වන වැදගත්ම දේ තමයි මේ. සංකේත විතරක් මදි. ඒවට හරයාත්මක ක්‍රියාමාර්ග එකතුනේ නැත්තම් ජනාධිපතිව පද්ධතිමය වෙනසක් ගේන කෙනෙක් විදිහට බලපු එක නැති වෙලා තවත් එක දේශපාලනඥයෙක් කියන තැනට වැටෙන්න තියෙන අවදානම අවසාන වශයෙන් අපිට මේ ප්‍රශ්නේ ඉතුරු වෙනවා. එක පැත්තකින් මතු පිටින් පේන ප්‍රශංසා, අනිත් පැත්තෙන් හිතේ ගැඹුරේ තියෙන ඉල්ලීම්. ඒ අතරින් මතුවෙන සැර විරෝධතා. මේ ඔක්කොම එකට කැළතිලා තියෙන රටක සංකේත වලින් පෙන්වන එකමුතුකම කවදා හරි ඇත්ත එකමුතුකමක් බවට පත් කරගන්න පුළුවන් වෙයිද?